අද අපි බලමු කැරමල් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. ආයිබෝවන් ඩියල් ටේස්ට් කිචන් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිට මේකට ඕන වෙනවා ඉස්සල්ලාම බිත්තර දෙකක්, වැනිලා, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 150යි, සීනි ග්‍රෑම් 150යි. වගේම අපි ඇස්ට්‍රා ඕනි වෙනවා. ඒ ටික තමයි අපිට ඕනි වෙන්නේ. එහෙනම් හදලා බලමු. අපිට මේකට ඕන වෙනවා සීනි ග්‍රෑම් 150ක්. ඒ වගේම වතුර මිලිලීටර් 150ක් එකතු කරලා මේ සීනි ටික හොඳට දිය වෙනකන් විතරක් මේක දිය කරගන්න. මෙන්න මේ විදිහට සීනි කැට ටික හොඳට දිය වෙනකන් ඔයාලා මේක දිය කරගන්න ඕනි. මේ මම ඔයාලට පෙන්නන්න මේක වැල්ලෙන්නේ නැහැ වතුර වගේ තියෙන්නේ. දැන් අපි මේක භාජනයකට දාලා හොඳට නිවෙනකන් තියාගන්න ඕනි. ඒ වගේම අපි මේකට දැන් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 150ක් එකතු කරගන්නවා. වෙන්ලා තේ හැඳි එකහමාරක්. හරියමයි. අපි අපේ ට්‍රේ එකේ හොඳට බටර් ටිකක් ගාගමු. එතකොට අපිට මේක ඉක්මනට ගලව ගන්න පුළුවන්. අපි දැන් අපේ සීනි එක කැරමල් කරගමු. මේකට අපිට සීනි තේ හැඳි 4ක් ඕනි වෙනවා. දැන් අපි අපේ සීනි එක හැඳි ගන්න නැතුව මේ විදිහට කැරමල් වෙන්න දෙන්න ඕනි. අපේ සීනි එක දැන් හොඳට දිය වෙලා තියෙනවා. දැන් අපි මේ පුඩින් හදන ට්‍රේ එකට අපි කැරමල් කරගත්ත සීනි ටික දාගමු. දැන් අපි අපේ බිත්තරයි කිරි මික්ස් කරගත්ත එකට සීනි ටික දැන් හොඳට නිවිලා තියෙන්නේ. ඒ ටික දාගමු. ඊට පස්සේ අපි අපේ කැරමල් සීනි ටික දාගත්ත ට්‍රේ එක අරගෙන ඒකට මෙන්න මේ වගේ මේ ටික එකතු කරගන්න ඕන. අපි දැන් අපේ පුඩින් එක මේ විදිහට කෙසෙල් කොලයකින් හරි ඇලුමිනියම් කොලයකින් හරි වහගන්න ඕනේ. ලිපේ තියලා ඒක උඩ තමයි මේක තියාගන්න ඕනි. මෙන්න මේ විදිහට තමයි මගේ පුඩින් එක දැන් තියෙන්නේ. මම විනාඩි 45ක් වට ස්ටීම් වෙලා මදි නිසා පැයක් විතර මේක ස්ටීම් කරගත්තා හොඳට. 11 විනාඩි 20ක් විතර ඔයාලා මේක ෆ්‍රිජ් එකේ තියලා තියාගන්න. දැන් මෙහෙම තමයි මගේ පුඩින් එක තියෙන්නේ. ඔයාලත් හදලා බලන්න.